හරි ආයිබෝන් දරුවනේ වෙළඳපොළ ආර්ථිකය කියන පාඩම යටතේ අපි ඉල්ලුම ගැන මේ විදිහට සාකච්ඡා කරලා ඉවරයි. දැන් සැපයම කියන කොටස තමයි සාකච්ඡා කරන් තියෙන්නේ. හරි. අපි බලමු මොකද්ද වෙළඳපොළ සැපයමක් කියලා කියන්නේ. ඒක අපි මේ විදිහට පොයින්ට් තුනක් අස්සේ කතා කරනවා. යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ඒ කියන්නේ දවසක් හරි සතියක් හරි මාසයක් හරි අවුරුද්දක් හරි යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල අනෙකුත් සාධක ස්ථාවරව තිබෙදී ඒ කියන්නේ මේක අපි මේ මාතෘකාව ඉදිරියේදී සාකච්ඡා කරනවා අනෙකුත් සාධක කියන්නේ මොනවද කියන කතාව. ඒතර අනෙකුත් සාධක ස්ථාවරව තිබෙදී සලකා බලන භාණ්ඩයේ විවිධ මිල ගණන් යටතේ වෙළඳපළට සැපයීමට සූදානම් ප්‍රමාණය අපි කියනවා සැපයුමක් කියලා. පැහැදිලිනේ? හරි. නිර්වචනය නැවත ගත්තොත් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල අනෙකුත් සාධක ස්ථාවරව තිබෙදී සලකා බලන භාණ්ඩයේ විවිධ මිල ගණන් යටතේ වෙළඳපළට සැපයීමට සූදානම් ප්‍රමාණ අපි කියනවා සැපයුම කියලා. පැහැදිලිනේ? රයිට්. හරි. ඊළඟට මේ මාතෘකාවේ අපි කතා කරනවා සැපයීමක් ඇතිවීමට මෙන්න මේ කියන අවශ්‍යතාවයන් තුන සම්පූර්ණ වෙන්න ඕනේ. නිෂ්පාදන හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු කරන්න ආයතන වලට අවශ්‍ය සම්පත් තියෙන්න ඕනේ සහ අවශ්‍ය කරන තාක්ෂණයේ ආයතන සතු තියෙන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟ එක ලාභයක් තියෙන්න ඕනේ. සාමාන්‍ය නිෂ්පාදන ආයතනයක් ලාභයක් නැතුව නිෂ්පාදන කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම නිෂ්පාදන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා එකී නිෂ්පාදනයෙන් ලාභයක් පැවතීම අනිවාර්යයි. ඊළඟ තමයි සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ සැලැස්ම තියෙන්න ඕනේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නටත් නිෂ්පාදන කර භාණ්ඩ අලෙවි කරන්නටත් අලෙවි සැලැස්මක් ආයතනයක් සතු තියෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න සැපයීමක් ඇතිවීමට අවශ්‍යතාවයන් තුනක් සම්පූර්ණ වෙන එකක් තමයි නිෂ්පාදන හැකියාවක් තියෙන්න ඕනේ, ලාභයක් තියෙන්න ඕනේ සහ සැලැස්මක් තියෙන්න ඕනේ. හරි. එතකොට අපි බලමු වෙළඳපළක සැපයීමක් බිහි වෙන්න නම් වෙළඳපළ සැපයුම් තීරක හතක් අපි සාකච්ඡා කරනවා. වෙළඳපළක සැපයුමක් ඇති වෙන්න සැපයුම් තීරක හතක්. ඒ කියන්නේ මෙන්න මේ කියන දේවල් හත මත වෙළඳපොලේ සමස්ත සැපයුම් තීරණය වෙනවා කියන එක තමයි. ඒකට අපි කියනවා සැපයුම් තීරක කියලා කියනවා. පළවෙනි එක තමයි සලකා බලන භාණ්ඩයේ මිල. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ නිෂ්පාදනය කරන්නේ පොත් පාන් හරි මොකක් හරි නිෂ්පාදන වර්ග. ඒකට අපි කියනවා සලකා බලන භාණ්ඩය තමයි අදාළ භාණ්ඩය. එහෙනම් ඒ භාණ්ඩයේ මිලට අනුව සැපයුම තීරණය වෙනවා. ඊළඟට යෙදවුම් වල පිරිවැය. භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගන්න යෙදවුම්. ඒවල පිරිවැය මත වෙළඳපොළ සැපයුම තීරණය වෙනවා. ඊළඟට තාක්ෂණය භාවිතා කරන තාක්ෂණික ශිල්පීය ක්‍රම මොනවද? ඒ මත සැපයුම තීරණය වෙනවා. සම්බන්ධිත භාණ්ඩවල මිල. හරි? ඒ මත සැපයුම තීරණය වෙනවා. නිෂ්පාදකයාගේ අපේක්ෂාවන්. ඊළඟට රජයේ ප්‍රතිපත්තිය. කියන්නේ රජයේ බදු ප්‍රතිපත්තිය, සහනාධාර ප්‍රතිපත්තිය වගේ දේවල් මත වෙළඳපොළ සැපයුම තීරණය වෙනවා. ඊළඟ අනෙකුත් සාධක කියලා කියන්නේ දේශපාලනික සමාජ විද්‍යාත්මක සාධක මත වෙළඳපොළ සැපයුම තීරණය වෙනවා. එහෙනම් අපි මම මෙතන සාකච්ඡා කරේ සැපයුම් නිර්වචනය, සැපයුමක් ඇතිවීමට තියෙන අවශ්‍යතාවන් ටික සහ වෙළඳපොළ සැපයුම් තීරක. හරි. එතකොට මේ අපි සාකච්ඡා කරන කාරණා අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. මේවා වල සමරයිස් එකක් තමයි මම මේවල දෙන්නේ. එතකොට ඒ ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරලා තියාගන්න. හරි. ඒක ඔයාලට විභාගෙදී වැදගත් වෙනවා. හරි. එතකොට දැන් අපි කතා කරන ආවේ වෙළඳපොළ සැපයුම් තීරක ගැන. එතකොට වෙළඳපොළ සැපයුම් තීරක අපි කියවා හතක් තියෙනවා කියලා. හරිනේ? රයිට්. හරි. එතකොට අපි එතනින් එනවා දැන් සැපයුම් ශ්‍රිතය කියන මාතෘකාවට. එතකොට සැපයුම් ශ්‍රිතය කියලා කියන්නේ මෙන්න මේ සැපයුම් තීරක සහ සැපයුම් ප්‍රමාණය අතර තියෙන ශ්‍රිතීක සම්බන්ධතාවය තමයි සැපයුම් ශ්‍රිතය කියලා කියන්නේ. එතකොට අපි මෙන්න මේ විදිහට මේක හදා ගන්න පුළුවන් සැපයුම් ශ්‍රිතය QSX. ඒ කියලා කියන්නේ X භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය සමානයි. ඒක තීරණය වෙනවා මෙන්න මේ සාධක මත සලකා බලන භාණ්ඩයේ මිල PX ඒක මත මේක තීරණය වෙනවා. යෙදවුම් වල පිරිවැය C, තාක්ෂණය T,
PR සම්මත භාණ්ඩවල මිල නිෂ්පාදන අපේක්ෂාවන් E රජයේ ප්‍රතිපත්ති G අනෙකුත් සාධක. හරි. එතකොට සැපයුම් ශ්‍රිතේදී කියන්නේ මෙන්න මේවා බල වෙනස් වීම මත සැපයුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියන කතාව. එතකොට අපි දන්නවා මෙන්න මේවා තමයි විචල්්‍ය සාධක කියන නිසා මෙන්න මේ ටිකට අපි කියනවා ස්වායක්ත විචල්‍යයන් කියලා. එහෙනම් මේ සියල්ලම ස්වායක්ත විචලන. ඒ මත මේක වෙනස් වීම මත සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන නිසා මේකට අපි කියනවා පරායක්ත විචල්්‍ය කියලා. පැහැදිලිනේ? right. හරි. ඊළඟට අපි යනවා සැපයුම් න්‍යාය කියන මාතෘකාවට. සැපයුම් න්‍යාය කියලා කියන්නේ මෙන්න මේ එකක් මෙන්න මේ ස්වායක්ත විචල්‍යයන්ගේ එකක් වෙනස් වෙනකොට සැපයුම් ප්‍රමාණය වෙනස් වන ආකාරය තමයි සැපයුම් න්‍යාය කියන්නේ. හරි. එතකොට අපි බලමු දැන් සැපයුම් න්‍යාය කියන්නේ මොකක්ද කියලා. හරි. සැපයුම් න්‍යාය කියලා කියන්නේ සැපයුම් තීරකයක් වෙනස් වෙන විට. මොනවද සැපයුම් තීරක? මේ තියෙන. මේ එක් සැපයුම් තීරකයක් වෙනස් වෙනකොට සැපයුම වෙනස් වන ආකාරය තමයි සැපයුම් න්‍යායයෙන් කියන්නේ. ඒ කියන්නේ px වෙනස් වෙද්දී qs කොහොමද වෙනස් වෙන්නේ? c වෙනස් වෙද්දී qs වෙනස් වෙන්නේ කොහොමද? t වෙනස් වෙද්දී qs වෙනස් වෙන්නේ කොහොමද? PR වෙනස් වෙද්දී qs වෙනස් වෙන්නේ කොහොමද? E වෙනස් වෙද්දී qs වෙනස් වෙන්නේ කොහොමද? G වෙනස් වෙද්දී qs වෙනස් වෙන්නේ කොහොමද? O වෙනස් වෙද්දී qs වෙනස් වෙන්නේ කොහොමද? ඔය කතාවට තමයි අපි සැපයුම් න්‍යාය කියලා කියන්නේ. මේ එක විචල්‍යයන් වෙනස් වෙනකොට ඒක කොහොමද බලපාන්නේ සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන කියන කතාව. පැහැදිලිනේ? right. හරි. ඊළඟ අපි යනවා වැදගත් නීතියකට සැපයුම් නීතිය. right. මොකක්ද අපි බලමු සැපයුම් නීතිය කියන්නේ මොකක්ද කියලා. හරි. සැපයුම් නීතිය කියලා කියන්නේ මෙන්න මේ කතාව. දැන් මේ එක විචල්‍යයක් වෙනස් වෙනකොට සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කොහොමද කියන කතාව තමයි සැපයුම් න්‍යාය කියන්නේ. හරි. මෙන්න මෙතන විශේෂයක් තියෙනවා. මෙන්න මේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙද්දී ඒක කොහොමද බලපාන්නේ? සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයට. ඒක තමයි මේ සැපයුම් නීතියෙන් කියන්නේ සම්බන්ධතාවයත් එක්ක. හරි බලමු. යම් දෙන ලද අවස්ථාවක ඒ කියන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් වෙන්න ඕන. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී. ඒ කියන්නේ මෙන්න මේ ටික දැන් වෙනස් වෙන සාධකය මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල. එහෙනම් මෙන්න මේ ටිකට අපි කියනවා අනෙකුත් සාධක කියලා. right. එතකොට ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර තිබෙදී. හරි. CT PR EGO කියන සියලු සාධක ස්ථාවරයි වෙනස් වෙන එකම සාධකය තමයි මේ වෙලදී සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනකොට සලකා බලන භාණ්ඩයේම සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කොහොමද කියන සම්බන්ධතාවය තමයි සැපයුම් නීතිය කියන්නේ. දැන් බලමු අපි කොහොමද සැපයුම් නීතියට අනුව මිලත් සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයත් අතර සම්බන්ධතාවය කොහොමද එන්නේ කියලා. හරි. එහෙනම් සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙන අවස්ථාවකදී අනිවාර්යයෙන්ම සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල වැඩි වෙද්දී සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් අඩු වෙද්දී අඩු වෙනවා. right. එහෙනම් සම්බන්ධතාවය අපිට පැහැදිලි තියෙන්නේ අනුලෝම හෙවත් ධන සම්බන්ධතාවයක් තියෙන්නේ. එහෙනම් සැපයුම් නීතිය විග්‍රහ කරන මෙන්න මේ විදිහට කියවෙන්න ඕන. යම් දෙන ලද අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙන විට සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වැඩි වෙන අතර සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය අඩු වෙන විට සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය අඩු වෙන බව සැපයුම් නීතියෙන් කියනවා. එහෙනම් මෙතනදී මිලත් සැපයුම් ප්‍රමාණයත් අතර අනුලෝම හෙවත් ධන සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? එහෙනම් මේක වැදගත් නීතියක්. ඒ නිසා මේ කොටස හොත්තට ඔළුවේ තියාගන්න ඕන. ඉදිරියට යනකොට මේ නීතිය බොහොම වැදගත් වෙනවා. පැහැදිලිනේ? right.